කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන නවහැවිරිදි මෙමැදැරිය කඩුවෙල පොලිසිය වෙත පැමිණ ඇත්තේ සිය කුඩම්මාගේ ක්‍රූර වධහිංසා ඉවසාගත නොහැකිවයි. කොතලාබල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙමැදැරියට අමානුෂික ලෙස පහර දී වධහිංසා පමුණුපා තිබුණේ මෙලෙසින්. ඉතින් මල්ලක් කකුල පුතා කකුලක් තියනව නේද? දැන් මොකෝ ආයි පොලිසියට. අම්ම කියන්නේ ඔයාගේ අම්මද? එන දෙවෙනි එක කාගේ දෙවෙනි එක? තාත්තා එක්කෙනෙක් ගිරාව. ඒත් ඔයාගේ ඉස්සෙල්ලම්ම පාක ගහනවා කියන්නේ කොහොමද ගහන්නේ? මොල් ගයින් ගහනවා. කොහෙද ගහන්නේ පුතාට? පිටට ගහනවා. ඒ කවද්ද ගෙව්වේ? ඊයේ. එතන විතර ගෙව්වේ. ඔලිව කොහෙද වැදුවේ? කොතන? මෙතන. ඒතර ඔයා ඒක ගිහින් කාටද කිව්වේ? ටීචර් ගිහින් කිව්වා. ඊට මොකද කරේ? ටීචර් මැඩම්ට කිව්වා. ඔයාගේ මොනවද වැඩ ගන්නවද යා? උදේ කීයද? 4ට මොකද? ඊට පස්සේ උයන් උදව් කරනවා කියන්නේ මොනවද? පොල් ගාල් දෙනවා ලුණු සුද්ධ කරනවා. වල මොකද හොදන්නේ? පුළුවන් ද හොදන්නවද? හා? එතකොට දැන් ඔයාට දැන් වෙනම නිදා ගන්න තරක් තියෙනවද ගෙදර? කොහෙද නිදා ගන්නව? ඔයා බිම නිදා ගන්න. එතකොට ඒගොල්ලෝ නිදා ගන්න. ඇඳ උඩ. ඔයා කොහෙද මේ නාන්නේ ඔය කරන්නේ කොහොමද? එතකොට එයා නාන්නේ බාත්රූම් එකේ. ගහනකොට මොනවද කිව්වේ? ගාලි දෙනවා කියන්නේ මොකද? හිරේ දවස් 14යි කිව්වා. ඒ කොයි වෙලේද කිව්වේ? ඊයේ කිව්වේ. කොහෙද ආයතන ගෙව්වේ යා? යා කොහෙද ගෙව්වේ වගේ? ඔළුවට. තව කොහෙද ගෙව්වේ? පිට උඩ නැගලා කොහොම දණිය දිලා මරනවා කිව්වා. ඊට පස්සේ ඔයා කෑ ගැහුවේ නැද්ද? ඇයි ඒක අඬන්නේ නැත්තේ? ඇඬුවොත් තවත් ගහනවා. ඔය තාත්තට කිව්වේ නැද්ද මේක? ඇයි? තාත්තා බයිනෝ. ඒ තාත්තට කිව්වොත් ඒ තාත්තට කිව්වොත් තාත්තා වාගේ පැත්ත ගන්නේ නැද්ද? හා? දැන් ඔයා කොහෙද තොර ඉන්න කැමතිව? ආච්චි ගෙදර කියන්නේ? මාත්‍රා ආච්චිලා ගෙදරද? හා? ආච්චි ආදරේ. ඔයාට මොනවද දුන්නයි කිව්ව මොනවද? මිරිසුයි ගම් මිරිසුයි එකට දාලා හදලා මොකද කරන්නේ? පෙව්වා. සැරේ වුණාද? ඔයා බිව්වා. දැරියට පහර දුන් 29 වැනි සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඔයාගේ සම්පූර්ණ අවුරුදු ළමයෙක් බොරු කියන්නේ කිසිම මොනාවක් නැහැ තමුන් එක්ක. තමුන් ඔය ඔළුව වෙනුවට නෑ කිව්වට මුළු ඔක්කොම සාක්ෂි දෙනවා තමුන්ට විරුද්ධව. ඒ තමුන් ලෑස්ති වෙන මං ගන්න පුළුවන් ලංකාවේ තියෙන උපරිම නීතිය තමුන්ට විරුද්ධව ගන්නවා. ඒක තමයි නීතිය. පොලිසිය සඳහන් කළේ මෙම කාන්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා මුල්ලේරියා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.